ගෙදරට ආපු හැමෝම පිස්සුවෙන් වගේ කාපු අපේ අම්මගේ පැණිවලු රෙසිපි එක අරගෙන තමයි අද මං ආවේ. ඉතින් ඔයාලට කාලෙකින් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. කමන්නේ අපි රසම රස උඳුවැල් වීඩියෝ එකකින්ම අලුත් අවුරුද්දේ වීඩියෝස් ටික පටන් ගමු. ඉතින් මේ තියෙන්නේ පාන් පිටි, හාල් පිටි, ඔය තියෙන්නේ අපේ උඳු මික්ස් කරලා ගත්ත එක. මේ උඳු ටික දවසක් විතර පෙඟෙන්න තියාගෙන තමයි මේ අරගෙන තියෙන්නේ. මේකේ මේ පෙඟුනම සුවඳ වෙනස් වෙනවා දවසක් විතර. එතකොට ඒක කමන්නේ ගඳක් වගේ එන්නේ. හරිද? ඊට පස්සේ ඒක හොඳට හොදලා තමයි මේ අරගෙන තියෙන්නේ. මෙතන අපි පිටි වර්ග ගොඩාක් අඩුවෙන් තමයි එකතු කරන්නේ. ඒ කියන්නේ උඳු මිශ්‍රණයෙන් 75%කට හාල් පිටි පාන් පිටි දෙකෙන්ම සමාන ප්‍රමාණයක් 125ක් වගේ තමයි මේකට එකතු කරන්නේ. එතකොට අපි මේ උඳු ඇට ටික බ්ලෙන්ඩ් කරලා දාන්න ඕනේ. වතුර ප්‍රමාණයක් තියෙනවානේ. මෙන්න මේ වගේ පේන නොපේන ගානට තමයි අපි වතුර දාගන්න ඕනේ. මේකේ වතුර විතරක්ම නෙවෙයි තියෙන්නේ. පොල් ගෙඩියක වතුර සහ වතුර දෙකම දාලා තමයි මෙන්න මේ මෙතන මේ තියෙන වතුර එකේ තියෙන්නේ. අපි මේ මිශ්‍රණය හදා ගන්නකොට පොල් කිරි ගත්තේ නැහැ. මොකද ඒකකොට මේ අපේ උඳුවැල් එක හැදුවට පස්සේ ඒක මේ පුස් කනවා කියලා කිව්වා. ඒකින්ද අපි මේ විදිහට වතුරෙන් තමයි ඒක හැදුවේ. අනිත් එක අපි මේ මික්ස් එකට දාගන්න නැහැ මේ ලුණු දාගන්න නැහැ. මොකද ඒකට පිපෙන එක අඩු වෙනවා කියලා අම්මා කිව්වා. ඒකින්ද මේකට අපි ලුණු දාගත්තේ නැහැ. අපි මිශ්‍රණය වෙනුවට පැණිය කුණු කරගන්නකොට ඒකට ලුණු ටිකක් දාගත්තා. නමුත් උඳුවැලේ නියම රහ එන්නේ ඒකේ. නැත්තම් අපිට කඩේ පිටිවලදී අරන් හැදුවොත් ඒකයි මේකයි අතර වෙනසක් දකින්න පුළුවන්. මේ පැහුණු රහ තමයි මම හිතන්නේ ගොඩක් රහ වෙන්න හේතුව. ඔය අම්මා කියන්නේ දවසක් විතර පෙඟෙන තිබ්බම මං කිව්වේ අර නිකන් මේ අමුතු සුවඳ වෙනසක් වෙනවා කියලා. ඒ කියන්නේ ඒක ඇත්තටම හොඳ සුවඳක් නෙවෙයි එන්නේ. ඒ වුණාට එහෙම දවසක් විතර තියලා ඒ එන එකේම තමයි මේකේ රහ එන්නේ කියලා තමයි ඒ අම්මා කිව්වේ. එතකොට දැන් ඔන්න අපි මේ උඳු ඇට ටික මික්ස් කරලා මෙන්න මේකට දාගෙන තියෙනවා. පේන්න නොපෙනෙන්න වගේ වතුර දැන් ඒ ප්‍රමාණයට කට්ටියට ප්‍රශ්නයක් වෙනවනේ. ඉතින් විවිධ අය විවිධ විදිහට මේක හදනවා ඇති. ඒ වුණාට අපි නම් කාලා තියෙන රසම පැණිවලු එක තමයි මේ හදන්නේ අපි. ඉතින් ඒක අපි විතරක් නෙවෙයි අපේ ගෙදර පැණිවලු කාපු හැමෝම කියන දෙයක්. අනිත් විශේෂම කාරණේ තමයි මේක හදද්දී කඩේ තියෙන අර උඳු පිටි කියලා තියෙන ඒ පැකට් නම් අරගෙන හදන්න එපා. ඒකෙන් නම් කිසිම රහක් එන්නේ නැහැ. ඒක වැඩක්ම නැහැ. එහෙම හදන්න එපා. කෙලින්ම මේ වගේ ඔරිජිනල් උඳු ඇට අරගෙන පෙඟෙන්න තියලා ඒකෙන්ම මේ මික්සර් එක හදලා ගන්න. එතකොට තමයි හරියට එන්නේ. මේකෙන් කෝප්පෙන් එකක් විතර අපි දාන්න. අරකේ අර සමසමව වගේ දැන් පොඩ්ඩක් අර දැක්කන්නේ අරකේ මේ ගානට වගේ මේක. ඉතින් ඒ දැම්මේ හාල් පිටි. කිලෝ එකක් නේ 750ක් වගේ. ඉතින් මෙතන උඳු ඇට ග්‍රෑම් 750ක් විතර අපි අරන් තියනවා කියලා තමයි ඒ අම්මා කිව්වේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේකට හාල් පිටි පාන් පිටි අපි ගොඩාක් එකතු කරගන්නේ නැහැ. බොහොම අඩුවෙන් තමයි එකතු කරගන්නේ. ඒ කියන්නේ අපි උඳු ඇට 175ක් ගන්නවා නම් හාල් පිටි පාන් පිටි දෙකම සමාන ප්‍රමාණ වලින් අරගෙන 125ක් විතර ප්‍රමාණයක් තමයි අපි එකතු කරේ. නිකන් දල වශයෙන් කිව්වේ. අපේ අම්මා ඉතින් මේ අතේ හුරුවට දාලා මේක හදන්නේ. අපි ඉතින් අර බරමනලා හරියටම එහෙම ප්‍රමාණවලින් මෙතන මේ අරගෙන තව හාල් පිටි පොඩ්ඩක් දාගන්න පුළුවන් කියලා ඔන්න අම්මා තව චූට්ටක් හාල් පිටි ටිකක් දාගත්තා. දැන් ඔන්න ආයෙ කලවම් කරනවා. ඒ භාගයක් වගේ තියලා දාන්න හදන්න. දැන් මෙන්න මෙහෙම මේක හොඳට හදාගෙන අපි මේක පැය භාගයක් විනාඩි 45ක් විතර වහලා පිපෙන්න තියන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි හදාගත්ත මික්ස්චර් එක තියෙන්නේ. ඔන්න බලා ගන්න කොන්න ඔය විදිහට තමයි පදම එන්නේ. මෙන්න මේ වගේ ටිකක් ඝනකම් මිශ්‍රණයක් තමයි අපිට එන්නේ. ඉතින් දැන් අපි මේක වහලා පැය භාගයක් විනාඩි 45ක් විතර මේ පැය භාගයකට විනාඩි 45කට විතර පස්සේ ඉතින් ඔයාලට පේනවා ඇති මේක පිපිලා වටෙන් ඉස්සිලා වගේ තියෙනවා. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක. කිතුල් පැණි. ඉතින් මේක අපි ගත්තේ මෙහි තියෙන බෙහෙත් බඩු කටයකින් කිතුල් පැණි අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ වගේ උඩින් පෙන වගේ අර එකතු වෙලා තියෙනවා නම් ඒ කිතුල් පැණි අඳුර ගන්න පුළුවන්. ඒ වගේම රසෙනුත් අපිට අඳුර ගන්න පුළුවන්. මොකද සීනි පැණි කාලා බැලුවම නිකන් අර මේ නිකන් ගැඹුරු ලොකු පැණි රහක් එනවා. කිතුල් පැණි වල එහෙම නෑ. හරිම සොෆ්ට් පැණි රහක් එන්නේ.
ඒක මේ හරිම රසයි කැවිලි වලට දාලා හැදුවම. ඉතින් අපි දැන් මේකට මේ ලුණු එහෙම දාලා පදමට මේක මේ රත් කරගෙන තියෙන්නේ. ගොඩාක් රත් කරගන්නේ නැහැ. සාමාන්‍ය ගානට රත් කරගෙන තියෙන්නේ. මේ මෙහෙම රේණුවගේ වැක්කෙනවා. මේ ගාන තියෙනවා. කැඩෙන්නේ රේණුවක් වගේ වැක්කෙනවා බලන්න. එයාට බලන්න. ඔය බලන්න රේණුවක් පස්සේ වැක්කෙනවා. ඒක මම ගාන්න ගත්තා. අර පේනවද? ඉතින් මෙන්න මේක තමයි පැණි වල පදම. ඉතින් ඔන්න අපි මේ බැදලා පැණි වල දාගන්න තැනක් ලෑස්ති කරගත්තා. ඒ වගේම සිදුරක් හදාගෙන පොඩි රෙදි කෑල්ලක් අරගෙන ඒක වටේට මහලා මේ උඳු වල ටික වක් කරන්න මේ එකක් තමයි හදාගෙන තියෙන්නේ. අපේ අම්මා නම් එහෙම රෙදි මේ කඩකින් තමයි වක් කරන්නේ. එක එක අය දැන් අලුත් විදිහට මේ පැණි වල හදලානේ. ඒ කැමති විදිහකට මේක ඉතින් දාලාතර කමන්න. ඉතින් මෙන්න මෙහෙම අපි දාන්න කලින් මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න ඕනේ. එතකොට අර මේ පිපීගෙන අර වැඩිපුර පිපෙන ගතිය අඩු වෙනවා කියලා තමයි අම්මා කිව්වේ. ඉතින් දැන් අපි මෙන්න මේක වක් කරන්න යන්නේ. මෙන්න මෙහෙම ගොඩාක් දාගන්න නැහැ. මේක ටිකක් දාගෙන මෙහෙම පරිස්සමට මේකට අපි තෙල් එක හොඳට රත් වුනහම දාගන්න ඕනේ. තාම තෙල් එක රත් වෙලා මදිවත්. ඉතින් අනිත් එක තමයි මේක බැදගද්දි හොඳට ටිකක් ගැඹුරු තෙලේ බැද ගන්න. තෙල් අඩුවෙන් දාලා බදින්නත් එපා. ඉතින් මෙන්න මෙහෙම පරිස්සමට මේක අපි තෙල් එකට වක් කර ගන්නවා. ඉතින් මේක මෙහෙම ලස්සනට හැඩයට දාන්නත් මේ පොඩි ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. මේ පැහැය හොඳයි කියලා හිතනවා. ගන්න තමයි. හරි තෙල් ටික බේරලා මේක දාන පමාවේ මේක ඔබන්න ඕනේ. මේක ඔබන්න. ඉතින් මෙන්න මෙහෙම අපි මේ පැණි වලු එක ලිපෙන් ගත්ත ගමන්ම කෙලින්ම පැණියකට තමයි දාන්න ඕනේ. පැණියකට දාලා හොඳට ගිල්ල ගන්න. හැබැයි හිල් කරගන්න එපා. මේ පාට පේනවා ඇති මේකේ හොඳට පැණි අල්ලුවා. දැක්ක දාපු ගමන් කළු පාට වුණා. ඉතින් මේකට හොඳට පැණි අල්ලනවා. ඉතින් මේ තියෙන්නේ අපේ රසවත් පැණි වලලු ටික. ඉතින් මේක මේ දැන් මේ තාම ක්‍රිස්පි ගතිය තමයි තියෙන්නේ. මේක දවසක් වගේ යනකොට හොඳට පැණි ටික අර දාගෙන හොඳට නිකන් මේ සොෆ්ට් වෙලා මේ රසට කන්න පුළුවන් දවසක් විතර ගියාට පස්සේ. ඉතින් මොන්න ඔහොම තමයි අපේ ගෙදර පැණි වලලු වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් ඔයාලත් මේක හදලා try කරලා බලන්නකෝ.